සකවර්ෂ 1947ක් හෙවත් ව්‍යවහාර වර්ෂ 2025 සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර නවසද බැලීමට අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මාස 30 වන ඉරිදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මාස පළමු වන බ්‍රහස්පතින්දා දිනද නවසද බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානයට අප්‍රේල් මාස 13 වෙනි ඉරිදා දින දිබුල්පත් යුස මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතාන් අනුස්මරණයේ යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මාස 14 වෙනි සදුදා දින පූර්ව භාග 3:21ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ. පුණ්‍ය කාලය අප්‍රේල් මාස 13 වන ඉරිදා අපර භාග 8:57 සිට පසුදා එනම් 14 වන සදුදා පූර්ව භාග 9:45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මාස 13 වන ඉරිදා දින අපර භාග 8:57ට පළමුව ආහාර පානගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මාස 14 වන සදුදා පූර්ව භාග 3:21 සිට 14 වන සදුදා පූර්ව භාග 9:45 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි. ආහාර පිසීම අප්‍රේල් මාස 14 වෙනි සදුදා පූර්ව භාග 4:04ට තබ වර්ණ වස්ත්‍රාභරණීන් සැරසී දකුණු දිසාව බලා ලිබ්බැද ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලදද පිළියෙල කර ගැනීම මැනවි. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මාස 14 වෙනි සදුදා පූර්ව භාග 6:44ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණීන් සැරසී දකුණු දිසාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි. හිස තෙල් ගෑම අප්‍රේල් මාස 16 වෙනි බදාදා පූර්ව භාග 9:04ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණීන් සැරසී උතුරු දිසාව බලා හිසට කොහොඹ පද්ද පයට කොළොන් පද්ද තබා කොහොඹපත් යුස මිශ්‍ර නානුහා තෙල්ගා ස්නානය කිරීම මැනවි. රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මාස 17 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:03ට රන්වන් පැහැති වස්ත්‍රාභරණීන් සැරසී කිරිබතක්ද එලකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිසාව බලා පිටත්ව යෑම මැනවි. පැල සිටවීමට අප්‍රේල් මාස 18 වන සිකුරාදා දින පූර්ව භාග 10:16ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණීන් සැරසී නැගෙනහිර දිසාව බලා පැල සිටවීම මැනවි. ඔබ සැමට තෙරුවන් සරණයි.